ආයුබෝවන් අද වීඩියෝ එක ඩොජ් චාර්ජර් ඩේටෝනා එක ගැන. එක්දා සමසේ 68 නස්කා සීසන් එකට ඩොජ් සමාගම ඉදිරිපත් කරේ ඩොජ් චාර්ජර් 500 කාර් එක. නමුත් ඒ කාලේ නස්කා රේසස් ගොඩක් ඩොමිනේට් කරගෙන හිටියේ ෆෝඩ් ටොරිනෝ ටැලඩේගා සහ මර්කරි සයික්ලෝන් ස්පොයිලර් 2 වගේ ෆෝඩ් සමාගමේ කාස්. ස්ටෑන්ඩඩ් චාර්ජර් එකට වඩා වෙනස් ඩිසයින් එකක් සහ එරෝඩයිනමික් බොඩි එකක් තිබුණත් චාර්ජර් 500 එකට නස්කා රේසස් දිනන්න බැරි වුණ නිසා ඩොජ් සමාගම ස්ටෑන්ඩඩ් චාර්ජර් එක යූස් කරලා වින් කරන්න try කරා. ඒ අනුව තමයි චාර්ජර් ඩේටෝනා මොඩල් එක නිෂ්පාදනය කෙරුණේ. නස්කා රේසස් සඳහාම ඩිවෙලොප් කරපු චාර්ජර් ඩේටෝනා එකට නම ලැබුණේ නස්කා රේසස් වල ප්‍රීමියර් රේස් එක විදිහට සැලකෙන ඩේටෝනා 500 රේස් එක ඇසුරේ. චාර්ජර් ඩේටෝනා සහ ඒ ඇසුරෙන් නිපදවපු ප්ලිමත් සුපර්බර්ඩ් කාස් දෙකම ඒරෝ කාස් විදිහටත් වින් වෝරියර්ස් විදිහටත් හඳුන්වනවා. 1968 චාර්ජර් 500 එක වෙනුවට චාර්ජර් ඩේටෝනා නමින් වෙනස් මොඩල් එකක් 1969 නස්කා සීසන් එකට ඩොජ් සමාගම ඉදිරිපත් කරා. මේ ලිමිටඩ් එඩිෂන් හයි පර්ෆෝමන්ස් මොඩල් එක ඩිසයින් කරලා තිබුණම නස්කා රේසස් ජය ගන්න අරමුණෙන්. ක්‍රයිස්ලර් සමාගම මේ නස්කා රේස් එක ජය ගන්න කොච්චර උනන්දු වුණාද කිව්වොත් මේ අලුත් ඩේටෝනා මොඩල් එක ඩිසයින් කරන්න ක්‍රයිස්ලර් මිසයිල් ඩිවිෂන් එකෙනුත් උදව් අරගෙන තියෙනවා. මේ 1969 කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ සහ සෝවියට් රුසියාව අතර කෝල්ඩ් වෝ එක පැවතුණු කාලය. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ නාසි ජර්මනියේ හිටපු ඉන්ජිනියර්ස්ලා සහ සයන්ටිස්ට්ලා ඔපරේෂන් පේපර් ක්ලිප් කියන CIA ඔපරේෂන් එක යටතේ ඇමරිකාවට අරගෙන ආවා. කොයි වෙලාවක හරි සෝවියට් රුසියාව ඇමරිකාවට පහර දෙයි කියලා සැක කරපු ඇමරිකාව ගයිඩඩ් මිසයිල්ස්, ජෙට් සහ රොකට් එන්ජින්ස්, එරෝඩයිනමික්ස්, එරෝස්පේස් මෙඩිසින් සහ සබ්මරීන් ටෙක්නොලොජි ගැන ලොකු එක්ස්පෙරිමන්ට්ස් ක්‍රියාත්මක කරා. මේ නිසා තමයි ක්‍රයිස්ලර් එකට මිසයිල් ඩිවිෂන් එකක් තිබුණේ. මේ ඩිවිෂන් එකේ හිටපු රොකට් එන්ජිනියර් කෙනෙක් තමයි ජෝන් පොයින්ටර් කියන්නේ. ඔහුගේ උදව් ඇතුව ඩිසයින් කරපු අලුත් ඩේටෝනා ප්‍රොටෝටයිප් එක ක්‍රයිස්ලර් සමාගමේ චෙල්සි ප්‍රූවිං ග්‍රවුන්ඩ් එකේ ටෙස්ට් කරා. මේ ටෙස්ට් එකේදී පැයට හැතැම්ම 204ක් වගේ ස්පීඩ් එකක් රීච් කරන්න ඩේටෝනා එක සමත් වුණා. ඒ නිසා මේ චාර්ජර් ඩේටෝනා එකට 1969 සීසන් එකේ ඉතුරු රේසස් වලටත් සහභාගී වෙන්න පර්මිෂන් ලැබෙනවා. ජෝන් පොයින්ටර් ඩිසයින් කරපු එරෝඩයිනමික් පැකේජ් එකට අලුත් නෝස් කෝන් එකකුත් රියර් ෆ්ලෂ් වින්ඩෝ එකක් සහ ඩේටෝනා එකටම අයිකොනික් රියර් වින් එකත් එකතු වුණා. මේ නෝස් කෝන් එකේ දිග අඟල් 18ක්, රියර් වින් එකේ උස අඟල් 23ක්. මේ වින් එක උසින් වැඩි වෙන්න හේතුව කාර් එකට උඩින් එන ක්ලීන් එයාර් එක යූස් කරන්න අවශ්‍ය නිසා. ඒ වගේම ෆ්‍රන්ට් ෆෙන්ඩර්ස් වල පොඩි එයාර් ස්කූප්ස් දෙකක් දකින්න පුළුවන්. ඩොජ් සමාගම මේ ස්කූප්ස් දැම්මේ ඇයි කියලා මීඩියා එකෙන් සහ නස්කාරගෙන් අහද්දි කිව්වේ ටයර් එක හයි ස්පීඩ්ස් වලදී බොඩි එකේ වදින නිසා ෆෙන්ඩර් එකේ ඕපනින් එකක් හැදුවා කියලා සහ ඒ ඕපනින් එක වැහෙන විදිහට මේ ස්කූප්ස් යොදාගත්තා කියලා. නමුත් ඇත්තටම මේ ස්කූප්ස් යොදාගෙන තිබුණේ අන්ඩර්ෆ්ලෝ එයාර් එක ඉවත් කරන්න. මේ නිසා ඊටම අධික ග්‍රිප් එකක් සහ එරෝඩයිනමික් ඇඩ්වාන්ටේජ් එකක් ලබාගෙන තිබුණා. රේසස් වලට සහභාගී වෙන්න ඩේටෝනා එක නිෂ්පාදනය කරත් නස්කා රූල් බුක් එකට අනුව හොමොලොගේට් කිරීම සඳහා අවම වශයෙන් කාස් 500ක් නිපදවන්න ඕනේ. මේ නිසා චාර්ජර් ඩේටෝනා කාස් 505ක් නිපදවලා තියෙනවා. එන්ජින් සහ ට්‍රාන්ස්මිෂන් විදිහට නිකුත් වෙලා තිබුණේ 1969 ඩොජ් චාර්ජර් RT එකේ ඔප්ෂන්ස්. ඒ අනුව 440 cubic inch Magnum V8 එන්ජින් එක ස්ටෑන්ඩඩ් විදිහට යොදාගෙන තිබුණා. මේ එන්ජින් එකේ පවර් එක හෝස් පවර් 390ක්. ටෝක් එක නිව්ටන් මීටර් 650ක්. ඒ වගේම ඔප්ෂන් එකක් විදිහට 426 cubic inch Hemi V8 එන්ජින් එකක් නිකුත් කරනවා. මේ එන්ජින් එකේ පවර් එක හෝස් පවර් 425ක් සහ ටෝක් එක නිව්ටන් මීටර් 664ක් විදිහට දක්වනවා. 1969 නිපදවපු ඩේටෝනා කාස් 505න් 433කම යොදාගෙන තිබුණේ 440 Magnum V8 එන්ජින් එක. 426 Hemi එන්ජින් එක දකින්න ලැබුණේ මේ කාස් 505න් 70ක විතරයි. ගියර්බොක්ස් එක විදිහට සියලුම රේසින් කාස් වලට ක්ලෝස් රේෂියෝ 4 ස්පීඩ් ගියර්බොක්ස් එකක් සහ හර්ස්ට් ෂිෆ්ටර් එකක් යොදාගෙන තිබුණා. රෝඩ් කාස් වලට මැනුවල් ගියර්බොක්ස් එකට අමතරව 3 ස්පීඩ් ඔටෝමැටික් ගියර්බොක්ස් එකකුත් යොදාගෙන තිබුණා. මේ කාස් සියල්ලම ඩොජ් සමාගමෙන් ඩොජ් චාර්ජර් 500 මොඩල්ස් විදිහට නිෂ්පාදනය කරලා ඩීට්‍රොයිට් වල ක්‍රියේටිව් ඉන්ඩස්ට්‍රීස් කියන ආයතනයට යවලා තමයි චාර්ජර් ඩේටෝනා විදිහට කන්වර්ට් කරගෙන තියෙන්නේ. ඔවුන් තමයි ඩේටෝනා එකේ ෆ්‍රන්ට් නෝස් කෝන් එක සහ රියර් වින් එක සවි කරලා තියෙන්නේ. 1969 සීසන් එකේ ඉතුරු රේසස් වලටත් සහභාගී කරන්න පර්මිෂන් ලැබුණ නිසා 1969 සැප්තැම්බර් වල තිබුණ ටැලඩේගා 500 රේස් එකට ඉදිරිපත් කරපු මේ අලුත් ඩේටෝනා එක මේ රේස් එක ජය ගන්නවා. නමුත් මේ 1969 ටැලඩේගා 500 රේස් එක නස්කාර් ඉතිහාසයේ දුර්වලම රේස් එක විදිහට සඳහන් වෙනවා. ෆයර්ස්ටෝන් සහ ගුඩ්ඩිය ටයර් කම්පැනිස් දෙක අතර තිබුණ තරඟය වගේම ඩ්‍රයිවර්ස්ලා සහ රේස් ඩිරෙක්ටර්ස්ලා අතර ඇති වුණු පහර දීම් නිසාත් පොයින්ට්ස් වල වුණ වැරද්දක් නිසා හරියටම විනර් කෙනෙක් නැති නිසාත් මේ රේස් එක ටීවී එකේවත් ටෙලිකාස්ට් කරලා නැහැ. නමුත් අපිට මේ රේස් එක වැදගත් වෙන්නේ චාර්ජර් 500 සහ චාර්ජර් ඩේටෝනා කාස් අතර තිබුණ තරඟය නිසා. චාර්ජර් ඩේටෝනා එක අලුත් කාර් එක වුණත් චාර්ජර් 500 කාස් කීපයකුත් මේ රේස් එකට සහභාගී කරලා තිබුණා. ඒ වගේම 1969 සීසන් එක අවසන් වෙද්දී චාර්ජර් ඩේටෝනා එක රේසස් 7ක් ජයගෙන තිබුණා. චාර්ජර් ඩේටෝනා එක ගොඩක් හොඳ රේසින් කාර් එකක් වුණත් ඩීලර්ෂිප්ස් වලට මේ කාර් එක සෙල් කරගන්න ගොඩක් අපහසු වෙලා තියෙනවා.
යුනික් ලුක් එක වගේම නෝස් කෝන් එක නිසා ස්ලෝ ස්පීඩ්ස් වලදී එන්ජින් එක ඕවර්හීට් වීම සහ ෆැමිලි කාර් එකක් විදිහට යූස් කරන්න අපහසු වීම නිසා මේ කාර්ස් ගොඩක් ඩීලර්ෂිප්ස් වල සෙල් නොවි ඉතුරු වෙලා තිබුණා. ඉන්පස්සේ 1970 ටැලඩේගා 500 රේස් එකේදී NASCAR රේස් ඉතිහාසයේ පළමු වරට පැයට හැතැම්ම 200ක ස්පීඩ් ලිමිට් එක පාස් කරන්න චාර්ජර් ඩේටෝනා එක සමත් වෙනවා. මේ 1970 සීසන් එකට ඩොජ් සමාගමේ සිස්ටර් කම්පැනි එක වුණු ප්ලිමත් කම්පැනි එකෙන් ප්ලිමත් සුපර්බර්ඩ් කාර් එක ඉදිරිපත් කරා. චාර්ජර් ඩේටෝනා එකට සමාන ඩිසයින් එකක් තිබුණත් සුපර්බර්ඩ් එක ක්ලීන් ඩිසයින් එකකින් දකින්න ලැබුණා. ප්ලිමත් රෝඩ් රනර් එක ආශ්‍රයෙන් ඩිසයින් කරලා තිබුණු සුපර්බර්ඩ් එකේ අලුත්ම නෝස් ඩිසයින් එකක් වගේම රියර් විං එකේ පොසිෂන් එක පොඩ්ඩක් වෙනස් කරලා තිබුණා. නමුත් මේ වෙනස්කම් නිසා චාර්ජර් ඩේටෝනා එකට වඩා සුපර්බර්ඩ් එක පැයට කිලෝමීටර් 5කට වඩා ස්පීඩ් එකෙන් අඩුයි. 1970 NASCAR සීසන් එක ඩොමිනේට් කරපු ඩේටෝනා සහ සුපර්බර්ඩ් කාර්ස් 1970 පැවතුණු රේසස් 48න් 33ක් ජයගෙන තිබුණා. 1971 කියන්නේ එරෝ කාර්ස් වල අවසාන අවුරුද්ද. කියුබික් ඉන්චස් 305ට වඩා ලොකු එන්ජින්ස් එරෝ කාර්ස් වල යොදා ගන්න බෑ කියන 1971 NASCAR රූල් චේන්ජ් එක නිසා චාර්ජර් ඩේටෝනා සහ ප්ලිමත් සුපර්බර්ඩ් කාර්ස් දෙකම නිෂ්පාදනය අවසන් වෙනවා. මේ රූල් චේන්ජ් එකට ෆෝඩ් ටොරිනෝ ටැලඩේගා සහ මර්කරි සයික්ලෝන් ස්පොයිලර් 2 කාර්ස් දෙකත් ඇතුළත් වුණා. මේ රූල් චේන්ජ් එකට හේතුව විදිහට NASCAR ඇසෝසියේෂන් එක සඳහන් කරන්නේ මේ එරෝ කාර්ස් වල හයි ස්පීඩ් නිසා අනතුරු වෙන්න පුළුවන් හැකියාව වැඩි නිසා මේ විදිහට රූල්ස් චේන්ජ් කරා කියලා. මේ රූල් චේන්ජ් එක නිසා 1970 ඩේටෝනා 500 රේස් එකේ දකින්න ලැබුණේ එකම එක චාර්ජර් ඩේටෝනා කාර් එකක් විතරයි. ඒකත් 305 කියුබික් ඉන්ච් මොඩල් එකක්. මේ ඩේටෝනා කාර් එක කම්පිටිෂන් එකක දකින්න ලැබුණු අවසන් එරෝ කාර් එක විදිහට සැලකෙනවා. 1971න් පස්සේ ඩේටෝනා නම ආයෙත් අහන්න ලැබුණේ 1975 දී. මේ වෙනකොට 1973 ඉන්ධන අර්බුදය නිසා ස්ටෑන්ඩඩ් ඩොජ් චාර්ජර් එක ලක්ෂරි කාර් එකක් විදිහට වෙනස් වුණ විදිහ අපි ඩොජ් චාර්ජර් වීඩියෝ එකේදී කතා කරා මතක ඇති. මේ නිසා මේ අලුත් ඩේටෝනා එක 2 tone stripes සහ ඩෙකැල් පැකේජ් එකක් විදිහට තමයි නිකුත් උනේ. ඒ කියන්නේ ඔප්ෂන් එකක් විදිහට. එහෙම වුණත් මේක Chrysler Cordoba කාර් එකේ rebadged version එකක්. ස්ටෑන්ඩඩ් විදිහට 318 cubic inch V8 engine එකත් optional 400 cubic inch big block V8 engine එකකුත් මේකට නිකුත් වුණා. කලින් මොඩල් එක ඩොජ් සමාගමෙන් පිටත නිෂ්පාදනය කෙරුණත් ප්‍රොඩක්ෂන් ලයින් එක නිෂ්පාදනය කරන පළමු ඩේටෝනා එක විදිහට සැලකෙන්නේ මේ 1975 ඩේටෝනා මොඩල් එක. මේ කාර් එකේ කිසිම ඇරෝඩයිනමික් ඇඩ්වාන්ටේජ් එකක් තිබුණේ නැති නිසා 1975 NASCAR races වල Charger 500 මොඩල්ස් දාගෙන ලැබුණා. 1973 ඉන්ධන අර්බුදයේ ගොඩක් ඇමරිකාවට බලපාපු නිසා ඇමරිකාව ගොඩක් ඉකොනොමිකල් කාර්ස් නිපදවන්න සැලසුම් කරා. මේ නිසා නැවතත් අපිට Charger Daytona මොඩල් එකක් දකින්න ලැබුණේ 2006 දී. 2005-2006 කාලේ ඔටෝමොබයිල් ඉන්ඩස්ට්‍රි එකේ ඇති වුණු රෙට්‍රෝ ෆියුචරිස්ටික් ඩිසයින් වේව් එකට අනුව ඩොජ් චාර්ජර් එකත් 2006 දී අලුතෙන් නිෂ්පාදනය කරන විදිය අපි ඩොජ් චාර්ජර් වීඩියෝ එකෙන් කතා කරා මතක ඇති. ඒ වීඩියෝ එක බලපු නැති අය ලින්ක් එකෙන් ගිහින් බලලා එන්න. 2006 ඩොජ් චාර්ජර් එක මත අලුත්ම Daytona එක නිකුත් උනේ අපියරන්ස් පැකේජ් එකක් විදිහට. මේ නිසා ඔරිජිනල් Daytona එකට සමාන කිසිම දෙයක් මේ අලුත් Daytona එකේ තිබුණේ නැහැ. නමුත් ස්ටෑන්ඩඩ් චාර්ජර් එකට වඩා වෙනස් දේවල් විදිහට classic high impact exterior colors, rear lights අතරේ black color surrounding එකක්, classic RT badges, sporty interior එකක්, rear spoiler එකක් සහ front chin spoiler එකක්, black grille surrounding එකක් වගේම rear quarter panels වල Daytona letter badge එක සහිත stripe එකකුත් දකින්න ලැබුණා. classic Charger Daytona එකේ දකින්න ලැබුණ විදිහට front hood එකේ heavy letter badge එකක් දකින්න ලැබුණා. original Daytona එකේ මේ වෙනුවට තිබුණේ engine capacity එක cubic inches වලින් සඳහන් කරලා. මේ මොඩල් එකේ යොදාගෙන තිබුණේ 345 cubic inch Chrysler MDS Hemi V8 engine එක සහ 5 speed manual gearbox එකක්. මේ MDS කියන්නේ Chrysler සමාගම අඳුන්වලා දුන්න multi displacement architecture එක. මේ engine එකේ power එක horsepower 345ක්. torque එක newton meters 508ක්. 2008 දී සුළු වශයෙන් අප්ඩේට් වුණ Daytona මොඩල් එකේ side එකේ තිබුණ Daytona sticker එක වගේම front hood එකේ තිබුණ Hemi badge එකත් ටිකක් වෙනස් වෙලා තිබුණා. engine එක 345 cubic inch Chrysler EZD Hemi V8 engine එක විදිහට upgrade වෙලා තිබුණා. මේ අප්ග්‍රේඩ් එක නිසා engine power එක horsepower 370ක් විදිහටත් torque එක newton meters 542ක් විදිහටත් වැඩි වෙලා තිබුණා. මීළඟ Charger Daytona මොඩල් එක නිකුත් වුණේ 2013 දී. සමකාලීන Dodge Charger එකට සමාන look එකකින් නිකුත් වුණ මේ Daytona එකත් Charger RT එකේ appearance package එකක් විතරයි. engine එක විදිහට යොදාගෙන තිබුණේ කලින් මොඩල් එකේ දකින්න ලැබුණු 345 cubic inch Chrysler EZD Hemi V8 engine එකමයි. power එකත් horsepower 370 විදිහටම දකින්න ලැබුණා. ස්ටෑන්ඩඩ් චාර්ජර් එකට වඩා Daytona එකේ තිබුණ වෙනස්කම් විදිහට කාස් 2500ක ලිමිටඩ් ප්‍රොඩක්ෂන් රන් එකක් තිබීම වගේම කාර් එකේ trim එකෙන් වැඩි ප්‍රමාණයක් black color එකෙන් යොදාගෙන තිබීම සහ Heritage RT logo එක යොදාගෙන තිබුණ එක පෙන්වන්න පුළුවන්. මීට අමතරව front hood එකේ black sticker එකකුත් engine cover එකේ Daytona blue color එකෙන් කොටස් කිහිපයකුත් දකින්න ලැබුණා. ඒ වගේම rear quarter panel එකේ Daytona sticker එකකුත් dashboard එක මත කාර් එකේ build number එක සඳහන් කරපු plate එකකුත් යොදාගෙන තිබුණා.
2016 දී Charger Daytona සහ Charger Daytona 392 විදිහට මොඩල්ස් දෙකක් නිකුත් කෙරුණා. 345 cubic inch සහ 392 cubic inch විදිහට engine options දෙකකින් standard Daytona එක නිකුත් කරනවා. Daytona 392 සඳහා නිකුත් කෙරුණේ 392 cubic inch engine එක පමණයි. ඒ වගේම මේ මොඩල් එකේ කලින් Daytona මොඩල් එකේ වගේ production number එක සඳහන් කරලා තිබුණේ නැහැ. ඒ වෙනුවට සාමාන්‍ය විදිහටම නිකුත් වුණ මේ Daytona එකට standard charger එකේ යොදාගත්ත paint options එහෙමත් නිකුත් වුණා. ඒ වගේම මේක නිකුත් වුණේ Dodge Charger RT Scat Pack එකේ option එකක් විදිහට. ඉන්පස්සේ 2020 දී නිකුත් වුණ Daytona එකත් එක්ක පළමු Supercharged Charger Daytona මොඩල් එක Dodge Charger Wide Body Daytona 50th Anniversary Edition නමින් නිකුත් වුණා. කාස් 501ක් පමණක් නිකුත් වුණ මේ මොඩල් එකේ පවර් එක horsepower 717ක් දක්වා වැඩි වෙලා තිබුණා. 2023 දී Charger මොඩල් එක නිෂ්පාදනය අවසන් කරමින් Last Call නමින් මොඩල්ස් කිහිපයක් නිකුත් වුණා. ඔයාලට මතක ඇති. මේ Last Call කාස් 7න් එකක් විදිහට Charger King Daytona මොඩල් එක තමයි අවසානයේ නිකුත් වුණ Charger Daytona මොඩල් එක. මේ කාර් එක ඉන්ස්පයර් වෙලා තිබුණේ ඔරිජිනල් මසල් කාර් ඊරා එක විදිහට සැලකෙන 1969 දී ඇමරිකාවේ ජනප්‍රිය ඩ්‍රැග් රේසර් කෙනෙක් වුණ විලි රොබින්සන් යූස් කරපු 1969 Dodge Charger Daytona 426 Hemi එක ඇසුරෙන්. ඒ අනුව ක්ලාසික් Daytona එකට සමාන Go Mango orange paint එකෙන් සහ black color stickers එක මේ මොඩල් එක දකින්න ලැබුණා. මේ King Daytona එකෙන් නිකුත් කෙරුණේ කාස් 300ක් පමණයි. මේ අලුත් Daytona එක ගැන නම් ඔයාලා දැනටමත් දන්නවා. full EV එකක් විදිහට මේ අලුත් Daytona EV එක RT සහ Scat Pack විදිහට editions දෙකකින් නිකුත් වෙනවා. RT variant එකේ power එක horsepower 496ක්, torque එක Newton meters 548ක්. Scat Pack එකේ power එක horsepower 670ක් සහ torque එක Newton meters 850ක් වෙනවා. ඒ වගේම 4 door සහ 2 door විදිහට මේ අලුත් Daytona එක මිලදී ගන්න පුළුවන්. 2 motor all wheel drive විදිහට පමණක් නිකුත් වෙන මේ models දෙකම classic Charger එකේ පෙනුමට සමාන පෙනුමකින් design කරලා තියෙනවා. Fratsonic chambered exhaust system, active aerodynamics සහ active suspension system වගේ ගොඩක් අලුත් සහ innovative features ගොඩක් එක නිකුත් වුණත් මේ අලුත් Daytona එකේ EV system එකක් යොදා ගැනීම ගැන muscle cars හදන Dodge සමාගමට ලොකු backlash එකක් එල්ල වුණා. මේ නිසා වෙන්න ඇති ඔන්න මේ අවුරුද්ද අවසන් වෙද්දි ඇත්තටම 6 cylinder engine එකකින් අලුත් Charger Daytona එක නිකුත් වෙනවා කියලා ආරංචියක් ලැබිලා තියෙනවා. මේ engine එක ගොඩක් දුරට Chrysler සමාගමේ 3 litre Hurricane twin turbo inline 6 engine එක වේවි. Ford EcoBoost engine එකට සමගාමීව නිෂ්පාදනය කරපු මේ engine එකේ power එක horsepower 550ක වගේ අගයක් ගන්නවා. ඔටෝමෝටිව් ඉන්ඩස්ට්‍රි එක අලුත් වෙනවා වගේම අලුත් ට්‍රෙන්ඩ්ස් එනවා. ඒක ඔයාට හෝ මට නවත්තන්න බෑ. නමුත් මේ මොන ට්‍රෙන්ඩ් එකක් ආවත් ක්ලාසික් ඇමරිකන් මසල් කාර්ස් වලට තියෙන තැන නැති කරන්න ඇමරිකන් EV මසල් කාර් එකකටත් බෑ කියන එක අලුත් Daytona එකෙන් පෙන්නනවා. ඔටෝමොබයිල් ඉන්ඩස්ට්‍රි එකේ සහ NASCAR රූල් චේන්ජස් නිසා තමයි Charger Daytona කියන අයිකොනික් කාර් එක වැඩි කවුරුත් ගණන් ගන්නේ නැති ඔප්ෂනල් අපියරන්ස් පැකේජ් එකක් විදිහට වෙනස් වුනේ. මේත් එක්කම Charger Daytona ගැන අද එපිසෝඩ් එක මෙතනින් අවසන් වෙනවා. මේ වීඩියෝ ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. තවත් අලුත්ම වීඩියෝ එකකින් ළඟදීම හමු වෙමු.